ආයුබෝවන් ඔයාලව ඉතින් අද තාදරෙන් පිළිගන්නවා අලුතම YouTube channel එකට. මම අද තෝරගත්ත ටිකක් දිග මාතෘකාවක් ඒනට ගොඩක් වැදගත් මාතෘකාවක්. මේක ටිකක් වෙලා වැඩිපුර යනවා සාකච්ඡා කරන්න. මොකද කරුණු කාරණා කිහිපයක්ම තියෙනවා. මේක තමයි breast feeding positions. ඒ කියන්නේ චූටි පැටියෙක්ට කිරි දෙනකොට අම්මා ඉන්න ඕන කොහොමද සහ දරු පැටියව අම්මාගේ පියවරට සම්බන්ධ වෙන්න ඕන කොහොමද කියන එක. මේකෙදි තනපුඩුව තුවාල වීම වීඩියෝ එකේදී වගේ මම වීඩියෝ කිහිපයකදීම කලින් සාකච්ඡා කරා චූටි පැටියා අනිවාර්යයෙන්ම අම්මගේ තනපුඩුව විතරක් නෙමෙයි තනපුඩුව වටේ තියෙන ඇරියෝලා එකත් එකම තමයි කටට දීලා උරන්න දෙන්න ඕන. නැත්තම් වෙන්නේ අම්මගේ තනපුඩුව තුවාල වෙනවා දරුවට කිරි ටික හරියට යවෙන්නේ නැහැ. ප්‍රශ්න ගොඩයි. ඉතින් මේ විදියට හරියට මේ දරුවා ඇටච් වෙන් කරගත්තොත් අම්මගේ තනපුඩුව තුවාල වෙන්නෙත් නෑ අම්මට වේදනාවක් ඇත්තෙත් නෑ චූටි පැටියට කිරි ටිකත් හොඳට පෙවෙනවා. මේකෙදි තියෙනවා ක්‍රේඩල් කියලා තියෙනවා. මේකේ පොසිෂන්ස් කීපයක්ම තියෙනවා. ක්‍රේඩල්, ක්‍රොස් ක්‍රේඩල්, සයිඩ් ලයින්, ෆුට්බෝල් මේ වගේ ලේඩ් බෑක් මේ වගේ පොසිෂන්ස් කීපයක්ම තියෙනවා. අපි ඒවා කොහොමද කියලා සාකච්ඡා කරමු. ඊට කලින් බලන්න මෙන්න මේ රූපසටහනේ අම්මලට පේනවා. දරුවා අම්මගේ පියවරට හොඳට ඇටච් වුණාට පස්සේ සම්බන්ධ වුණාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. දැන් බලන්න මේකෙදි දරුවගේ කම්මුල් හොඳට පිරීලා. ඒ කම්මුල් ගිහිල්ලා අම්මගේ පියවරේ වැදිලා. දරුවගේ නහය උඩ කොටස ගිහිල්ලා අම්මගේ පියවරේ වැදිලා. මේ කියන්නේ නහය තද වෙන්න නෙමෙයි හුස්ම ගන්න බැරි ගන්න. ලාවට වැදිලා. ඊට පස්සේ බලන්න අම්මගේ පියවරේ කළු පාට ප්‍රදේශය දරුවගේ කට ඇතුලේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ දරුවා හොඳට ඇටච් වෙනවා. ඉතින් අම්මට වේදනාවක් නැහැ. හරිම සරල සැහැල්ලු දෙයක් මේ කිරි දෙනවා කියන එක. ඉතින් මේ වගේ හොඳට සම්බන්ධ කරගත්තොත් අම්මටත් මේක කිසිම ගාණක් නැහැ. දරුවටත් මේක ගාණක් නැහැ. වැඩේ හරියටම කෙරෙනවා. ඒ වගේම තමයි සමහර අම්මලා මගෙන් කමෙන්ට්ස් දාලා අහලා තිබුණා. ඒවටත් එක්කයි මම මේක වැඩි හරියක්ම කරන්නේ. අනිවාර්යයෙන්ම දරුවට කිරි දෙද්දි පැය 3කවත් ગેප් එකක් තියාගන්න චුටි පැටියාගේ බණ්ඩේ හිස් වෙන්න ඕන නැත්නම් ආයෙ කිරි බොන්න බෑනේ. ඒ වගේම තමයි එක පැත්තකින් එක පාරකට දෙන්න. දෙපැත්තෙන්ම දෙන්න යන්න එපා. මේ පාර දුන්න නම් දකුණු පැත්තෙන් ඊළඟ පාර දෙන්න වම් පැත්තෙන්. එතකොට ඒ වගේම විනාඩි 20ක් විතර එක දිගටම දෙන්න. චුට්ටක් දීලා පැටියට නිින්ද ගියා කියලා අතාරින්න එපා. කොහොම හරි හැරවගෙන චුට්ටක් කුතුකවලා හැරවගෙන ඉතින් දෙන්න. එතකොට තමයි දරුවට හොඳට කිරි ටික පෙවෙන්නේ. මේකද මේ එක පැත්තකින් දෙන්න කියන්නේ මුලින්ම එන කිරි ටිකේ තියෙන වැඩිපුර වතුර තමයි. දරුවගේ පිපාසය තමයි සංසිඳෙන්නේ. ඊළඟට එන ටිකේ තමයි අම්මගේ ප්‍රෝටීන් විටමින්ස් දරුවට බර වැඩි වෙන්න දරුවට වර්ධනය වෙන්න අවශ්‍ය කරන පෝෂක සංඝටක ටික තියෙන්නේ. ඉතින් මේකෙදි දෙකම අවශ්‍යයි. ඒක හින්දා විනාඩි 20ක් විතර එක පැත්තකින් දෙන්න කියන්නේ අම්මා දෙපැත්තෙම දෙන්න කියොත් චූටි පැටියට වතුර ටික විතරයි පෙවෙන්නේ. චූටි පැටියා චූදායි දවසට 7-8 ගමනක් 10 ගමනක් විතර චූදායි. හැබැයි චූටි පැටියාගේ දිනකට වැඩි වෙන්න ඕන බර ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. මොකද චූටි පැටියෙක් මෙන්න ඉතින් අමතර කාරණා මේවා වීඩියෝ එකේ චූටි පැටියෙක්ගේ දිනකට මුල් මාසය ඇතුළත දිනකට බර ග්‍රෑම් 35ක් 45ක් අතර වැඩි වෙන්න ඕන. ඉතින් මේ වතුර ටික විතරක් පෙවුනොත් අපි හිතනවා චූටි පැටියා චෝදානවා හොඳට කිරි බීලා කියලා. හැබැයි බර වැඩි වෙලා නැහැ. මොකද වර්ධනය වෙන්න අවශ්‍ය කරන පෝෂක පදාර්ථ ටික හම්බෙලා නැහැ. ඉතින් මේක අමතර කාරණාවක් කිව්වේ. මේවත් මට කියන්න මොනවද සමහර අම්මලා මගෙන් අහලා තියෙනවා. සමහර අය කමෙන්ට්ස් දාලා තිබුණා. ඉතින් ඒකෙන්ද ඉතින් අපි ආයෙම අපේ මාතෘකාවට මේකෙදී අපි සාකච්ඡා කරමු දැන් පළවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමයේ ඉදිරිය අපි සාකච්ඡා කරමු. මේ ගොඩක් හැමෝම වගේ භාවිතා කරන ක්‍රමය තමයි මේක. ක්‍රේඩල් කියන්නේ තොටිල්ල ආකාරයට අපි චූටි පැටියව තියාගන්නවා. ඒ කියන්නේ අම්මගේ අත එක අතක වැලමිටට දරුවගේ හිස බෙල්ල ඒ ටික ඔක්කොම සම්බන්ධ වෙන මේ රූපසටහන අම්මලට බලා ගන්න පුළුවන්. මේක ඉතින් හොඳින් පැහැදිලිව පේනවා. ඉතින් අම්මගේ අනෙත් අත ප්‍රී. මේකේදී වාසිය තියෙන එක අතක් අම්මගේ නිදහස් ප්‍රී. ඒ අතින් අම්මට පුළුවන් චූටි පැටියව අත ගන්න, අල්ලන්න කරන්න. ඉතින් අනෙත් එක අම්මට වතුර මේ අපි කිරි දෙන්න ගත්තට පස්සේ අම්මට ටිකක් තිබහක් එනවා. අම්මට බොන්නම් පුළුවන් වතුර බෝතලයකින් වතුර ටිකක් බොන්න. මේ වගේ අම්මට එක අතක් ප්‍රී. ඉතින් අම්මට පුළුවන් චූටි පැටිය අත ගන්න, ඔළුව අත ගන්න, කකුල් අත ගන්න, ඇඟ අත ගන්න. ඒ වගේම අනිත් ඕනනම් දරුවට චුටි සපෝට් එකක් දෙන්න පිටිපස්සට මේ වගේ. ඉතින් මේකෙදි වාසිය තියෙන්නේ එකයි. එක අතක් අම්මගේ නිදහස්. හැබැයි මේකෙදි
අම්මගේ පියවර ගොඩක් ලොකු නම් මේ ක්‍රමේ සාර්ථක වෙන්නේ නැහැ. මොකද අම්මගේ පියවර ලොකු නම් අම්මා පියවරට සපෝට් එකක් දෙන්න ඕනේ. චුටි පැටියට පියවරත් උස්සගෙන මේ කටින් ඔක්කොම කරන්න බෑ. එතකොට මේ ක්‍රමෙදී අම්මට මේ හිස් අත ගෙනියන්න බෑ පියවර ගාවට. ඒ හින්දා මේක සාර්ථක වෙන්නේ සාමාන්‍ය ප්‍රමාණය නිසා කුඩා ප්‍රමාණයේ පියවරක් දෙන අම්මෙක්ට තමයි. එතකොට මම ඔන්න දැන් ඔයාලට කිව්වා මේ ක්‍රමය කොහොමද කරන්න ඕනේ සහ කාටද ගැලපෙන්නේ කියලා. අම්මා හොඳ අම්මගේ කොන්ද කෙලින් තියාගෙන ඇඳි තින පුටුවකින් වාඩි වෙලා කොට්ටයක් තියාගෙන අම්මා වතුර ටිකක් එහෙම බීලා ලෑස්ති වෙලා පටන් ගන්න කිරි දෙන්න. ඉතින් මුල් මාස 3 යනකන්වත් මම කියන්නේ අම්මලා මේ පුටුවක වාඩිලා කොන්ද කෙලින් තියාගෙන හොඳට නිදහසේ සහැල්ලුවේ කිරි ටික දෙන්න කියලා. අපි දෙවෙනි ක්‍රමය ගැන සාකච්ඡා කරමු. දෙවෙනි ක්‍රමය තමයි මේ අම්මා ක්‍රොස් ක්‍රේඩල් කියලා කියන්නේ. ක්‍රොස් ක්‍රේඩල් කියලා කියන්නේ මේක අර මම කිව්වා වගේම හොඳ සාර්ථක ක්‍රමයක්. ගොඩක්ම මේක භාවිතා කරන්නේ පියවර ලොකු අම්මලා. ඉතින් මේ පළවෙනි ක්‍රමය සහ දෙවෙනි ක්‍රමය ඊටාම සාර්ථක ක්‍රම දෙකක්. මේ දෙක තමයි හැමෝම වගේ පාවිච්චි කරන ක්‍රම දෙක. පොසිෂන් විදියට මේ දෙවෙනි ක්‍රමය සාර්ථක වෙන්නේ නෙමෙයි ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය වඩාත් යෝග්‍ය වෙන්නේ පියවර ගොඩක් ලොකු අම්මෙක්ට. මේකෙදි අම්මගේ එක අතකින් නෙමෙයි රූපසටහන වල අම්මට පේනවා. එක අතකින් දරුවා අල්ල ගන්න ඕන අනිත් අතින් පියවර අල්ල ගන්න ඕන. මෙන්න මේ රූපසටහන බලන්න මේකට ඇත්තටම වඩාත් යෝග්‍යයි. අම්මා හොඳ පීඩිම් බ්‍රා එකක් ගන්න ඕන. මේ එල්ලේනේව හරියන්නේ නැහැ. මේක ඇඳගත්තට පස්සේ හොඳට බ්‍රෙස්ට් එක කෙලින් උල්ලලා තියෙන්න ඕන. ඉතින් එක අතකින් චොටි පැටියාගේ ඔළුවට සපෝට් එකක් දෙන්න ඕන. මාපට ඇඟිල්ල ඊළඟට අපේ පළවෙනි ඇඟිල්ල දෙවෙනි ඇඟිල්ල මෙන්න මේ ඇඟිල්ල ටික හිස සහ බෙල්ලට චොටි පැටියාගේ සපෝට් එකක් දෙන්න ඕන. අතේ වැලමිට ගාවට චොටි පැටියාගේ පසුපදේශය එන්න ඕන. පිට අම්මගේ අත දිගේ කෙලින් තියෙන්න ඕන. මේකේ පේන වගේ හොඳ අම්මා ෆීඩින් බ්‍රා එකක් ගත්තොත් මේකට ගොඩක් යෝග්‍යයි. එහෙම නැත්නම් ඉතින් සාමාන්‍යයෙන් අපි අර බෙජ් ජැකට් එකෙන් යට ගහලා දෙන ක්‍රමෙත් කරන්න පුළුවන්. ඊට වඩා අම්මට පහසුවේ ලේසි මේ හොඳ පීඩිම් බ්‍රා එකක් හැබැයි ගන්න ඕනි. මේකෙදි එක අතකින් මේ වගේ චෝටි පැටිය වල්ලගෙන ඉන්නකොට අනිත් අතින් අම්මා පියවර අපි සූප් බෝතලයක වගේ චෝටි පැටියගේ කටට සමාන්තරව හරි ගස්සලා දෙන්න ඕනේ යූ හැඩයකට. ඉතින් මේ ක්‍රමය ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම බ්‍රෙස්ට් එක අම්මගේ පියවර ලොකුයි නම් මේ ක්‍රමයට යන්න පළවෙනි ක්‍රමයට වඩා ඉතා සාර්ථකයි. මේ ක්‍රම පස්සේ පුරුදු වෙන්නම් කියලා ඉන්න එපා. චුටි පැටිය හම්බෙලා පළවෙනි පාරටම කිරි දෙන්න පටන් ගන්නකොටම අම්මා පුළුවන් විදියට කොහොම හරි මේ ක්‍රමයකටම යන්න. නෑ කමන්නේ මම මේ දෙන විදියට දීලා පස්සේ පුරුදු වෙනවා. එහෙමනම් හිතන්න එපා. එතකොට චුටි පැටියත් හොර වෙනවා. අම්මත් හොර වෙනවා. ඉතින් මේ ක්‍රමේදී අම්මයි පැටිය දෙන්නම ඉගෙන ගන්න ඕන හින්දා පළවෙනි පාරේ නම මේ ක්‍රම වලින් මොකක් හරි අත්හදා බලන්න කියලා තමයි මම කියන්නේ. අම්මලට මේ රූපසටහන වල පේනවා ඇති. මෙන්න මේ රූපසටහනේ හොඳට පේනවා. අම්මා මෙන්න මේ චූටි පැටියාගේ කටේ තියෙන දැන් එයාගේ කට තියෙන හරස් අතට ඒ අතටම සූප්පුවක් වගේ වෙන කියන්නේ උල් හැඩ. නිකන් වී හැඩයට යූ හැඩයට වගේ අම්මා චූටි පැටියට බ්‍රෙස්ට් එක හරි ගස්සලා දෙනවා. එතකොට අම්මගේ මේම රවුමට තියෙන බ්‍රෙස්ට් එක පැතලි කරලා හරි ගස්සලා දුන්නාම චූටියගේ කටත් තියෙන පැත්තටම එයාට හොඳට සම්පූර්ණයෙන්ම අම්මගේ තන පොඩුව සහ ඇරවිලයක් කියන දෙකම කට ඇතුළේ දාගන්න පුළුවන්. ඉතින් එතකොට හොඳින් කිරෝරා බනවා. කිසිම ගැටලුවක් නැහැ. මේ ක්‍රම දෙක තමයි වඩාත්ම ප්‍රචලිත ක්‍රම දෙක සහ යෝග්‍යම. ඊළඟ ක්‍රමයේ විදිහට කතා කරන්න පුළුවන් සයිඩ් ලයින් කියන ක්‍රමය. මේක ඇත්තටම මම නම් අනුමත කරන්නේ නැහැ අලුත් ඉපදිච්ච බබාලට. මොකද අම්මත් ගොඩක් මහන්සියෙන් ඉන්නේ චූටි පැටියට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. චූටි පැටියට අතක් පයක් ඔලුවක් හරව ගන්නත් තාම බෑ. ඉතින් මේ ක්‍රමේදී අම්මා ගොඩක් මහන්සියෙන් ඉන්නේ මම නම් කියන්නේ ඉතින් මේක දරුවා චුටක් ලොකු වුණාට පස්සේ අම්මා භාවිතා කරන නම් හොඳයි. මොකද මේකදී අම්මට නිින්ද යන්න පුළුවන්. චූටි පැටිය යට වෙන්න පුළුවන්. චූටි අම්මගේ බ්‍රෙස්ට් එකට චූටි පැටියගේ නහය වැහෙන්න පුළුවන්. ඒක හින්දා මම නම් කියන්නේ මේ ක්‍රමය මුල් මාස 3 ඇතුළතදී භාවිතා කරන්න එපා කියලා. මේක පහසුයි. ඇත්තටම අම්මට පහසුයි. ඒ වුණාට මුල් ටිකේ එපා කියලා කියන්නේ අම්මත් ගොඩක් මහන්සියෙන් ඉන්නේ සිස් එකක් හරි නෝමල් ලේබ් එකක් හරි මොනවා හරි ක්‍රමයකින් චූටි පැටියෙක් හම්බෙලා අම්මගේ ශක්තිය සෑහෙන වැය වෙලා. ඉතින් එතකොට අම්මටත් මහන්සි ගොඩක්. මේකෙදී අම්මට පැටිය යට වෙන්න පුළුවන්. අතක් උනත් යට වෙන්න පුළුවන්. කකුලක් යට වෙන්න පුළුවන්. චූටි පැටියගේ නහය වැහිලා චූටි පැටියට හුස්ම ගන්න බැරි වෙන්න පුළුවන්. මේක නැත්තම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේක හරිම සරල ක්‍රමයක්. මේ ක්‍රමය හොඳයි. මේකෙදී හැබැයි මම කියන්නේ මුල් මාස 3 ඇතුළත මේ ක්‍රමය
පාවිච්චි කරන්න එපා කියලා තමයි. එතකොට මේක රූපසටහන වල ඉතින් අම්මට පේනවා. අම්මලට පේනවා ඉතින් අදරුවටත් අම්මා ගාවට වෙලා හොඳට උණුසුමට ඉන්න පුළුවන්. අම්මට හරිම පහසුයි හොඳට ඇඳක හාන්සි වෙලා දිගා වෙලා මේක දෙන්න පුළුවන්. හැබැයි මේක මෙදී අම්මට ඉක්මනින් නිින්ද යන්න පුළුවන් මහන්සියට. එහෙම වුණාම අර මම කියපු කලින් කාරණා ටික තමයි අපිට ප්‍රශ්නයකට තියෙන. ඉතින් ඒ හින්දා චුටිපටිය චුට්ටක් ඔළුව හරවලා චුටිපටිය ඔළුවේ හැට මෙහාට ගන්න කාලය වෙනකොට නම් ප්‍රශ්නයක් නෑ. අම්මට නිින්ද ගියත් අම්මගේ පියවර චුට්ටක් නහයට ආවත් චුටිපටියට හිමීට ඔළුව හරව ගන්න පුළුවන් නම් ටිකක් බය අඩුයි. ඉතින් අනිත් එක එතකොට අම්මත් මේ වැඩේට හුරු වෙලා අම්මගේ මනසේ තියෙන අනේ මං චුලි වෙටියට කිරි දෙන ගාව නේද කියලා ඉතින් නිින්දෙන් උනත් අම්මා ඉස්සරහා පැත්තට හැරෙන්නේ නෑ, යට වෙන්නේ නෑ, නැවෙන්නේ නෑ. මේ ඊළඟ ක්‍රමය තමයි අර ලේඩ් බෑක් කියන අම්මා හාන්සි වෙලා වගේ සම්පූර්ණයෙන්ම හාන්සි වෙලා නෙමෙයි අම්මා. මේකෙදි අම්මා සම්පූර්ණයෙන්ම හාන්සි වෙලා නෙමෙයි. මේකෙදි පිටට හොඳට කොට්ට තියලා අර බාගෙට වගේ හාන්සි වෙලා චූටි පැටියව අර ක්‍රේඩල් ක්‍රමයටම තමයි. අර පළවෙනි ක්‍රමයේ තියෙන පළවෙනි ක්‍රමයටම තමයි ගන්න. මේකදී අම්මා හාන්සි වෙලා. මම කියන්නේ නම් අලුත් ඉපදිච්ච පැටියෙක්ට කෙරේ දෙන්න මේ ක්‍රම අත්හදා බලන්න එපා. පළවෙනි ක්‍රමයේ හෝ දෙවෙනි ක්‍රමයේ දෙකෙන් එකක් අත්හදා බලන්න. මේව චුට්ටක් පැටිය ලොකු වුණාට පස්සේ අම්මා කරලා බලන්න. අම්මට පහසු විදියක් හොයාගෙන ඒවයි කිසිම ගැටලුවක් නැහැ. මොකද මොළ ටිකේ චුටි පැටියත් ඉගෙන ගන්නවා. ඉතින් අම්මත් ඉගෙන ගන්නවා. මේක පහසුයි මේ ක්‍රමය. මම දැන් කියපු ක්‍රමෙත් පහසුයි. බලන්න අම්මා හරි සැහැල්ලුවෙන් ඉන්නවා. ඒ වුණාට මම නම් කියන්නේ මොළ මාස 2-3වත් අම්මා අර පළවෙනි ක්‍රමය හෝ දෙවෙනි ක්‍රමය භාවිතා කරන්න. ඊළඟ ක්‍රමය තමයි ෆුට්බෝල්. මේක ගොඩක්ම පාවිච්චි කරන්නේ නියුන් බබාලා ඉන්න අය. නියුන් බබාලා ඉන්නකොට ලේසි කියන්නේ මොකද අම්මගේ පියවරු දෙකම. මෙන්න මේකෙදි නම් අර හොඳ මැටිනිඩි බ්‍රා එක සමා වෙන්න හොඳ පීඩිම් බ්‍රා එකක් ගන්න. එතකොට අම්මට මොකද පියවරු දෙකම දෙපැත්තෙන් එළියට අරගෙන අම්මට කිරි දෙන්න පුළුවන්. චුටි පියවරක් නම් ඉතින් ඇත්තටම අවශ්‍ය නැහැ පීඩිම් බ්‍රා. මේකෙදි චුටි පැටියා අපි තියාගන්නේ අම්මගේ අත යටින් එන්නේ. මේ රූපසටහන වල අම්මට පේනවා ඇති. අම්මගේ අත යටින් එන්නේ. ඉතින් ට්වින්ස්ලා ඉන්නවා නම් අත් දෙක දෙපැත්තෙන් අත් දෙක මෙන්න මේ රූපසටහන බලන්න මෙන්න මේ මේකේ තියෙනවා. මෙන්න මේ වගේ ට්වින්ස්ලාම ඕනේ නැහැ. අම්මට පහසුයි කියලා හිතෙනවා නම් මෙන්න මේ රූපසටහනේ හොඳටම තියෙනවා. අම්මට පහසුයි කියලා හිතෙනවා නම් මේ ක්‍රමය පියවර ටිකක් ලොකු අම්මෙක්ට අත්දැක බලන්න පුළුවන්. හැබැයි මම අනුමත කරන්නේ නම් අර දෙවෙනි ක්‍රමය තමයි අර ක්‍රොස් ක්‍රැඩල් කියන එක. මේකත් ඉතින් අම්මට ඕන නම් අත්දැක බලන්න පුළුවන්. චූටි පැටිය ඇවිල්ලා තින්නේ අම්මගේ අතේ යටින් මෙන්න මේ විදිහට. එතකොට අම්මගේ අතේ පැත්තෙන් අම්මා හොඳ කොට්ටයක් හරි මොකක් හරි තියලා සපෝට් එකක් තියාගෙන චූටි පැටියව වැලමිට ගාවින් අර කලින් වගේම හොඳින් පිටිපස්සට සපෝට් එකක් දීලා ඔළුව බෙල්ල සහ ඔළුව ඇටට අම්මගේ අත අරගෙන මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. මෙන්න මේ රූපසටහනේ තියෙන හොඳට බලන්න අත යටින් දරුවා එන්නේ. මෙන්න මේකේ තියෙනවා. ඉතින් මං හිතනවා අම්මලා මේකෙන් චුටි අවබෝධයක් ගත්ත කියලා. මේ වීඩියෝ එක තියෙන චුට්ටක් දිගයි. මේකත් මම ඔයාලට පැහැදිලි කරේ මේ මොකද මේක ගොඩක් වැදගත් හින්දා ටිකක් දිග වීඩියෝ එකක් වුණත් මේක ගොඩක් වැදගත් හින්දා තමයි අම්මලාට මේකෙන් පැහැදිලි කරේ. ඇත්තට මං හිතනවා මං මේ කියපු ගොඩක් කාරණාව වලදී මව්කිරි දීම ගැන ගැටළු වලට පිළිතුරු දුන්නා කියලා. ඉතින් සමහරු මගෙන් අහලා තියුණා ගැබිනි සමේ ලිංගික එකතු වීම සහ දරුවගේ රෙදි ටික අවශ්‍ය කරන ඇපියව ගැන මට ඉඩ හම්බෙච්ච ගමන්ම අම්මලට ඉගෙනත් පුංචි වීඩියෝ එකක් කරන්නම් කියලා කියනවා. ඉතින් අම්මලා මගෙන් මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් දැනගත්තා නම් වැදගත් වෙන දෙයක් මොන හරි අම්මලා දැනගත්තා නම් මගේ YouTube channel එක subscribe කරන් යන්න කියලාත් මං කියනවා. ඉතින් ඔයාලා හැමෝටම ස්තුතියි.